ඉතින් ඔයාලට කොහොමද? අද මම ඉන්නේ මාතර. පළවෙනි ඕඩර් එක වැදිලා තියෙනවා මේ ෆුඩ් ගැලරි. අපි ඕඩර් එක ගන්න යමු. මේ ළඟ තියෙන්නේ මෙතන. දාන්න ඉඩක් නැහැ. Thank you. बस चिकन राइस आप टेक अवे आप टेक ओवर तुम टेक है पत्तू फुले टेक है राइस आप टेक है क्या यार मैं ट्रेनिंग में का गान मांग पा ඕඩර් එක ගත්තා මචං. මේ ඕඩර් එක දෙන්න තියෙන්නේ මිරිස්ස පැත්තට. කිලෝමීටර් 9යි 300ක් තියෙනවා. එහෙනම් අපි යන් ගොඩක් දවසකින් දුවන්න ආවේ අසනීප වෙලත් හිටියා. මාතර දැන් දිගටම රාහුලට යන නූපෙට යනකම් මං හිතන්නේ වැට ගහනවා වගේ අද. පාර. දැන් ඉන්නේ නූපේ හන්දියේ මචං. මෙතන නූපේ හන්දියේ ඉඳලත් අපිට කිලෝමීටර් 8මාරක් තියෙනවා. ඉස්ස කියන්නේ ඉතින් සුපිරි ප්ලේස් එක තමයි අපි යන්නේ. මෙතන අපි ඉන්නේ කඹුරු ගම්මුවේ මචං. තව කිලෝමීටර් 3මාරක් යන්න තියෙනවා. දැන් වෙලාව 3. ඔයාලා තල්ල ආරම්භය අහලා තියෙනවා. හරි තාපොටෙන් බස්. බස් තමයි යන්නේ තිපාර. අය පේනවද හොටෙල් එක? ආර දිගම ගායක මීටර් 100ක් විතර දිග. කොහොම හරි මේක හදනවා මචං. අපි ඕල් ඒ ලෙවල් කරනවා ඒ කියන්නේ 2000 කොහොම හරි 2020ටත් කලින් ඕකේ ඉඳලා හදනවා. මතක නැති. මෙන්න මෙතන තමයි තල්ලාරඹට යන්නේ. තල්ලාරඹ බීච් එකට දෙකමාරක් තියෙනවා. මේ ටික ට්‍රැෆික් එක බට්ට විදිහට සෙට් කරනවා. අවශ්‍යද? මෙතනින් තමයි මේ කොකනට් ට්‍රී හිල්ස් එතනට යන්නේ මෙතන අතුල් පාර. දැන් ලොකේෂන් එක ළඟ ඉන්නේ මචං. හොටෙල් එකකට දැන් තියෙන්නේ මෙතන ළඟ තියෙන්නේ.
Hi sir. Sir. Thank you. Welcome sir. Can you... Oh sir. 05 7 0593. 7 05 05 93. 9. Okay sir. Thank you. Welcome sir. හරි මචං. දැන් අපි මේ ඕඩර් එක දුන්නා ඒක. දැන් අපි කෙලින්ම ඒ ඕඩර් එකට 385යි. දැන් අපි යන්නේ දැන් මෙහෙම මිරිස්සෙන් වැඩිගම් පැත්තට යනවා මචං ඕඩර් එකක් වදිනකම්. මිරිස්සෙන් දී වදින ඕඩර්ස් ගොඩක් යන්නේ වැඩිගම් පැත්තට තමයි. එක්කෝ මාතරට ගොඩක් වෙලාවට අඩුවෙන් වදින්නේ මිරිස්සෙන් මිරිස්සට එනකොටම වැලිගමට තමයි. හරි අපි ඉස්සරහදී ආයේ ඕඩර් එකක් වැදුනොත් මේ මම වීඩියෝ එක ගන්නම් මචං. ඕක නැත්තම් සෑහෙන්න වීඩියෝ දික් කරනවා. මගේ දෙවැනි ඕඩර් එකත් වැදුනා මචං. මිරිස්සෙන් වැදුනේ. අයි රේව් මිරිස්ස කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ගෞඩ තට්ටුවක තියෙන්නේ. මේ ඒකිනුත් ගොඩක් ඕඩර්ස් වදිනවා. ගොඩක් ෆොරිනර්ස්ලාගේ ඕඩර්ස් තමයි වදින්නේ. මිරිස්ස මේ හාබර් එකට යන පාරට පොඩ්ඩක් මෙහා දිගට උඩලා. මෙතනින් තමයි මිරිස්ස වරායට යන්නේ. ඔය සෝචින් එහෙම තියන්නේ මේ පැත්තේ නේද? Thank you. කිව්වා වගේමයි මචං වැලිගම් පැත්තට ඕඩර් එක වැදිලා තියෙනවා. කිලෝමීටර් 3යි මීටර 800ක් යන්න තියෙනවා. මගේ මේ වීඩියෝ වලට මම ගොඩක් වෙලාවට ගන්න හිතන් ඉන්නේ මචං මේ ඕඩර්ස් දෙකක වීඩියෝ විතරයි. මට ඕන මේ ඔයාලා කොහොමත් ඕන තරම් වීඩියෝස් දෙකක් තියෙනවානේ මේ ඕඩර් දෙනවා ගන්නවා එහෙම වඩා මෙහෙ මාතර මං කැමති මේ කියන්නේ මේ මාතර වැලිගම ඒ පැත්ත පොඩ්ඩක් පෙන්න ඒක පරිසරය පෙන්වන්න තමයි මම වැඩිපුර මේ ලයින් කරේ. බලම් අතන දාලා තියෙන කුණු ගොඩ දැක්කම යාඩ මිනිස්සු අර ඔහේ දාලා යනවා. එතනින් මිනිස්සෙට යන්නත් බෑ. ලොකුවටම බෝඩ් එකක් ගහලා තියෙනවා මචං කුණු දාන්න එපා කියලා. ඒ තියෙද්දි දාලා යන්නේ කියලා. තාතකට මේ මිනිස් රටේ ඉන්න නායකයන්ට අනම්මනම් බැලලා වැඩක් නැහැ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ මේ
ඔක්කොටම කලින් මිනිසුන්ගේ පැත්තෙන් හැදුනේ. මේ පාලමෙන් යනකොට මාර්ග ලස්සනයි මම මෙතන. මම යන්න ආසම තැනක් තමයි මචං මෙතන මේ පාලම නේ. මාරම ලස්සනයි මෙතන. තව කිලෝමීටර් 1.800යි තියෙන්නේ. මුලින් බල්ල යන්න ඕන මචං මෙතන මේ රේල් පාරට එහා පැත්තේ ඒවත් පෙන්නනවා මෙහා හරියට මේ නෑ මේක නම් මේ රේල් පාරෙන් එහා පැත්තේ ඒ වුණට මේ ප්‍රධාන පාරට එහා පැත්තේ තමයි රේල් පාර යන්නේ. එතන මේ රේල් පාරට එහා පැත්තේම මේ පාර පෙන්නනවා මේ ලොකේෂන් නව්. මේ නම් සුගර් හොටෙල් කියලා මේ හොටෙල් එකක් තියෙනවා මෙතන මේ වැලිගම. මෙන්න මෙතන තමයි හොටෙල් එක තියෙන්නේ. ඉතින් mesej එකක් දාන්න කියලා. Hello sir. Hi. Thank you. Welcome sir. අපිට හැබැයි අවුලක් නෑ මචං මොකද මේ අපේ අයගේ බ්ලර් කරත් මේ ෆේස් බ්ලර් කරත් මේ මාතර මේ වැඩිපුර ෆොරිනර්ස්ලා ඉන්න නිසා මේ මාතර වැලිගම ඕඩර්ස් වල මේ ෆොරිනර්ස්ලාගේ ඕඩර්ස් තියෙන හින්දා මේ බ්ලර් කර දාන්න ඕනේ නෑ. මෙයාලා මේ තියෙන්නේ මේ වැලිගම සර් ස්කූල් තියෙන්නේ මේ තියෙන ඔක්කොම අපි වෙලාව මේ හැම තැනකම වීඩියෝ ගමු. ඒ කියන්නේ මම ඕඩර් එකක් නැතුව ඉන්න වෙලාවක මම මේ හැම තැනකම ගිහිල්ලා ඔයාලට පෙන්නන්නේ. දැන් අපි KFC එකට ගාන ගමන් ඉන්නේ මචං. මම එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්නම්. මොකද ගොඩාක් දික් වෙනවා. ඊළඟ වීඩියෝ එකේ පුළුවන් ඉක්මනට ගේන්න බලන්න. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න එහෙනම්. ජය වේවා බුස්සර.